හෙලෝ යාළුවනේ. හායි. සුබ දවසක්. ඉතින් ඔන්න අද අපේ දෙවෙනි දවස. අද අපේ අර අනිත් යාළුවෝ දෙන්න නෑ නේද පනිසු? ඔව් උන් දෙන්නට සනීප නෑ. උන් දෙන්න සනීප නෑ. අපි දෙන්න අද ආව වැඩේට. අද ඉතින් අපි වැඩ කරන හැටි බලමු කොහොමද කියලා මොකද වෙන්නේ කියලා. අපිට ලෑන්ඩ් එක හදලා දීලා තියෙන්නේ මේ ට්‍රැක්ටර් දාලා. දැන් අපිට තියෙන්නේ මේ ටික කැට පොඩි කරගෙන මේ බෙට් දාගන්න එක මට්ටමකට ලෙවල් කරගන්න තියෙන්නේ අපේ කට්ටිය වැඩ. සෑහෙන අමාරුයි අපිට වැඩ ටික කරන්න නේද මල්ලි? අවුවත් එක්ක අමාරුයි. අපි ආව ටයිම් එක තමයි හරි ගියේ නැත්තේ. ඊළඟට මල්ලි මොකද කරන්නේ? ඈ? සුද්ධ කරන ගියද දැන් මහන්සි වෙයි. ඔය වැඩ කරන ගමන් යන්නේ. ඒ ඔන්නෝම තමයි වැඩ ටික යන්නේ. දැන් භාගයක් විතර වැඩ ඉවරයි. මේක ලෙවල් කරගන්න ඕන දැන් මේ කැට ටික පොඩි කරලා. ඊට පස්සේ තමයි බෙඩ්ස් ටික හදන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා එන. හායි යාළුවනේ. ඉතින් යාළුවනේ අපි කල වෙලා ඉන්නේ සෑහෙන්නම. මේ පේන රේක් අතේ. අපි දැන් පැය දෙකක් විතර එක දිගට වැඩ කරා නේද බනිසෝ? නැත්තම් අම්මලා මේ භාගයට දැන් ඉවරයි. සුද්ධ කළා ඉවරයි අපි. දැන් අපිට තියෙන්නේ මේ රොඩු ටික තව ටුට්ටක් තියෙනවා. මේ රොඩු ටික අරන් දාලා අපිට තියෙන්නේ ඊට පස්සේ මේ කැට ටික පොඩි කරගන්නනේ. කැට ටික පොඩි කරගන්න. ඔව් කැට ටික පොඩි කරලා මේ ටික අරන් දාලා බෙඩ්ස් ටික හදාගෙන තියෙන්නේ. ඔව් බෙඩ්ස් ටික හදා ගන්න කලින් මචං අපි වටේ කාණු ටික දාමුනේ. කාණු ටික දාන්නත් ඕන මේ වැට ගහන්න. ඔව් වැට ගහන්නත් ඕන. කාණුව දාලා වැට ගහමු. වැට ගහන්න. දෙන්න වැටේට බහිමුද? වැට ගහමු මේ. දැන් අපි රේක්ෙන් තමයි මේ තනකොළ ටික. රේක්ෙන් තමයි අපි යන්නේ වැට ටික. වැට ටික යන්නේ. තනකොළ ටික ඇදලා. ඉතින් අපේ අනිත් කොල්ල දෙන්න නෑ නේ අද. අද උන් දෙන්න නෑ. උන් දෙන්න සනීප නෑ. ඉතින් උන් දෙන්න හිටියත් වැඩකුත් නෑ. වැඩකුත් නෑ. ඉතින් ඔහොම තමයි වෙන්නේ. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ බනිසගේ වැඩ. බනිස සෑහෙන මහන්සි වෙනවා මේක කරන්න. බනිසක තමයි ගොඩක්ම මහන්සි මේකට. අපේ කොල්ල වැඩ නිකන් මැෂින් නාගේ නූරේලි කොල්ලෙක් ඉතින් වැඩ පුළුවන් හොඳට. පේන්නේ වැඩ කරනවා. ඒ කෝබ තේ හදන්න කියපු තේ ගේන්න අපිට ඉක්මනට. තාම තේ නෑනේ. දැන් තේ දෙයක් විතර පොත් වෙනවා. දැන් නම් තියෙනවා හොඳට. later. අපි දැන් මේ වැඩ කරලා මහන්සියට තේක බොන්න යන්නේ. තේක බිබි හිටියේ. මේ ඔක්කොම තේ බොනවා දැන්. තේක නම් රසයි. කවුරු හදුවත් රසයි තේක. අද නම් පුදුම මහන්සි මේ අවුවත් එක්ක. අයි මේ ටයිම් එක නිකන් අවුව සැරයිනේ. අපේ ගුජුම්පියෝ තේ බොන ගම. ගුජුම්පියෝ ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අද කෙලින් හිතනද? උඹ ගිය වීඩියෝ එකත් කෙලිය හොඳයි ඔක්කොම. අද නයිස් ගහන උන්ට මම කියන්නේ. කියන්නේ කෙලින්ම කියන්නේ. වැඩ කරපල්ලා. නළුව පෙන්නන්න බැරුණාද? නළුව බලු වෙලා ඉන්නේ. මේ ඉන්න අපේ නළුව. අපි දැන් මේ ට්‍රැක්ටර් එක ගෙනල්ලා පල්ලෙහා ටික හාන්න හදන්නේ. ඒ ටික තාම හාලා තිබ්බේ නැහැ. මේක ඇල්ල හාගන්න තියෙන අපිට දැන් ට්‍රැක්ටර් එක.
දැන් ඉතින් අපි භාගයට භාගයක් වැඩ කරලා ඉවරයි. මේ ටික අපි සුද්ධ කරලා භාගයට ඉවරයි නේ. සුපිරියටම සුද්ධ කරලා තියෙන්නේ. ඊවට තියෙනනේ. නැත්තම් ආයි තව පොඩ්ඩයි තියෙන්නේ. අපේ කොල්ලෙක් සෑහෙන මාසෙ වැඩ කරනවා. ඔව් කිසාන්. කිසාන්. මොනවද කියන්නේ තිනාට? මොකද්ද? කෙලවනවද? මෙයා ඔක්කොටම කෙලවන්න බලාගෙන ඉන්නේ. බලන්න අපේ ලෑන්ඩ් එක. ලෑන්ඩ් එක නියමට තියෙන නෙම්මන්දි. ඉලක්ෂ. සුපිරියටම වැඩේ කරලා තින්නේ. දැන් අපිට ඊට පස්සේ මොකක්ද දැන් තියෙන්නේ ඉලක්ෂ? පාට සුද්ධ කරලා වැඩ ගන්න දා. වැඩ ගන්නනේ. ඒකට ෆෝටෝ කපන්නත් ඕනේ. කැල්ලයි හදන්න ඕනේ. අතන ආච්චිය ගහන්නත් ඕනේ. මේ ආච්චිය ගහන දන පෙන්නන්නකො. ඒක දෙන්න. ඉතින් තමයි අපි ආච්චිය ගහන්නේ මේ මෙතන මේ ආච්චිය ගහලා ලස්සනට වැඩේ කරමු නේ මල්ලි. අපේ බනිස් මාම මෙතන වැඩ. බනිස් මාමේ. ආට කියන්නේ පේනවනේ. මුදුල තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. අද ආපු නැති උන් ගන්න මොනවා රවන්න දෙන්නේ. ඔව් අද ආපු නැති උන් දෙන්නකින් මොන හරි අපි බලාපොරොත්තු වෙනවා. නෑ ගානනේ. ඒ උන් හිටියන හැබැයි දැන් ඉවරයි නේ බා වැඩේ. ඈ ටිෂා අරුන් දෙන්න හිටියන ඉවරයි වැඩේ නේ. ප්‍රවීණ හිටියන ඉවරයි. ප්‍රවීණ හිටියන ඉවරයි එහෙනම්. ඉතින් ඔන්නම තමයි ඉතින් අපි කරන්නේ. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. 1 hour later. දැනුන සුපිරියටම වැඩක් කරේ මචං අද. පට්ට මාන්සිබ්බ. අද නින්ද යනවා මචං ආ උඩ තියලා අපි ගිය ගමන් නින්දයි නේ. දැන් අපි එහෙනම් කන්න යනවද මොකද්ද කරන්නේ? මම නම් කියන්නේ බා මේ චුට්ට ගැහුවා නම් ඉවරයි. මෙතන ඉවරයි එතකොට. මෙතන මුන්ට තියෙන මේක අස් ගන්නනේ බා. අපි දෙන්න පුළුවන් අතන ගහලා දාන්න. අපි මේ පැත්තට ඇවිල්ලා බලමු පොඩ්ඩක් පේන හැටි. ඔන්නාලට පෙන්නන්න. ලස්සනට වැඩේ කරලා තියෙන අපේ කට්ටිය. ඒකේ බුදි කියපම් මේකේ. ඒකේ බුද්ධිය. ඉතින් ඔන්නම තමයි අපි වැඩේ කරේ අද. අපි බලමු ඉස්සරහට තව. නේද බනිස්? ආයි මොනවත් නෑ. අපි ගහනවා මේ පොෆිල්ඩ් සුපිරියට. යාළුවනේ අදට අපිට යෙදලා තිබ්බ වැඩ ටික ඉවරයි නේ බනිස්. ඔව් අනිවාර්යෙන් ඒ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර කරා අපි. ඔව් අපි දැන් ආයෙ ලබන සතියේ පාම්මාවම ඉතිරි වැඩ ටික කරන්න බලමු එහෙනම්. මේ ලස්සනට ක්ලීන් මේ ලස්සනටම මට්ටම් කරලා. ඔව් ලෑන්ඩ් එක සුද්ධ කරලා තියෙන නියමෙටම. ඉතින් ඔයාලට මම පෙන්නන්නම්. ඔන්න බලන්න අපේ කට්ටිය හොඳට වැඩේ කරලා තියෙනවා. ලස්සනට වැඩේ කරලා නේ බනිස්. නැත්තම් අනිවාර්යෙන් අපි හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මෙච්චර ඔව් වැඩක් වෙයි කියලා. මෙච්චර හොඳට වැඩේ කරයි කියලා හිතුවේ නෑ. ඒ වුණාට ලස්සනට වැඩේ කරලා තියෙනවා. ඊට පස්සේ දැන් ලෑන්ඩ් එකේ බෙඩ් ටික තමයි හදන්න තින්නේ. ඊට පස්සේ අපි ලබන සතියේ බලමු එහෙනම්. ඒක කරන විදිය. එහෙනම් අපි අදට ගිහින් එන්නම් එහෙනම්. එහෙනම් ගුඩ් බයි හැමෝටම. ගුඩ් බයි. එහෙනම් ගුඩ් බයි හැමෝටම. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ආයි ලබන සතියේ සෙට් වෙමු එහෙනම්. ජය වේවා. ජය වේවා.